හරි කොහොමද මගේ උන් ටික අද මම අරගෙන ආවේ මොබයිල් එකෙන් PC වගේ ඉමෝට් දාන විදිය. අපි එහෙනම් වීඩියෝ එකට යමු. වැඩි කතා නැතුව. මගේ channel එකට subscribe කරලා like එකක් දාලා පොඩි support එකක් දෙන්න. හරි අපි මුලින්ම කරන්න ඕනේ Play Store එකට යන එක. Play Store එකට ගිහිල්ලා ඔයාලා keymapper කියලා ගහගන්න. keymapper කියන එක හරියට අකුරු බලන්න හරියට ගහගන්න keymapper කියන එක. ඒ app එකෙන් තමයි අපි ඉමෝට් දාන එක හදා ගන්න ඕනේ. හරි. හරියට අකුරු බලන්න හරියට ගහගන්න. ඊට පස්සේ ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඒක දැන් ඕපන් කරගන්න. ඊට පස්සේ ඒක ඇතුළට ගියාම ඔය ඕකේ කියන එක දෙන්න. මුකුත් බය වෙන්න දෙයක් නැහැ. ඒකට මුකුත්ම ෆෝන් එකට කිසිම මේවක් වෙන්නේ නැහැ. මුලින්ම ෆික්ස් කියලා තියෙන එක ඔබලා ඒක enable දාගන්න. enable දුන්නා පස්සේ download apps වලටකින් keymapper තෝරන්න. ඊට පස්සේ keymapper තෝරලා ඒකේ on කරන්න. keymapper එක select කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ notification එකක් එයි. ඒකට බය වෙන්න එපා. ඔය යට තියෙන ඒක ක්ලික් කරලා ඊට පස්සේ ඔය ඒකට ඕකේ දෙන්න. ෆෝන් එකට කිසිම දෙයක් වෙන්නේ නැහැ. බය වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ ආයෙ ගිහිල්ලා fix කියන දෙවෙනි fix බටන් එක ඔබන්න. ඒක දීලා fix partially ද මොකක්ද යතින ආන් ඒක ඔබන්න. ඊට පස්සේ ඒකේ no reach ආයෙ ඒක ඔබන්න දෙවෙනි එක ඔබන්න එපා. එතකොට ඔයාගේ app එක විනාඩි 10 වැඩ කරන්නේ. ඊළඟ එකත් fix දීලා allow දී ගන්න. ඊට පස්සේ ඔය new key map කියන එක ඔබන්න. ඔය යට tap to record ටික කියන එක ඔබලා ඔයාලගේ volume එක වැඩි කරන බටන් එක තියෙන්නේ. volume up එක එකපාරක් press කරන්න. ඊට පස්සේ ඔයාලට මෙහෙම fix කියන එක එනවා. ඊට උඩින් actions කියන එක ඔබා ගන්න. අපිට මේකෙන් කරන්න ඕනේ display එක touch වෙන එක හින්දා ඔය tap screen කියන එක එකපාරක් ඔබන්න. ඊට පස්සේ ඔය select screenshot කියන්නේ ආයෙක ඔබා ගන්න. ඔයාලගේ game එකේ ඔය emote දාන තැන screenshot එකකුයි ඊට පස්සේ emote එක ඔබලා ඒ emote වලල්ලේ screenshot එක කලින් ගහලා තියා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ඔය emote වලල්ලේ ඔය හිනමුණක් ඇවිත් ඉන්න අංගේ emote එක ඔබන්න ඕනේ දැන ඔය ටච් කරන්න. එතකොට ඔයාගේ ඉරිදයක් කියන එක හරියට මෙතන ටච් කරන්න. ඊට පස්සේ ඔය හරි ලකුණ ඔබලා ඕකේ දෙන්න. ඊට පස්සේ ආයෙ add action කියන එක ආයෙ ඔබන්න. ආයෙ tap screen කියන එක ආයෙත් ඔබන්න. ඊට පස්සේ select screenshot කියන එක ඔබලා ඊළඟට ඔයාලගේ emote වලල්ල තියෙන එකේ screenshot එක දාගන්න. ඊට පස්සේ ඔයාලගේ මේ emote එක ඔයා දාන්න කැමති emote එක තියෙන තැන ක්ලික් කරන්න. ඊට පස්සේ එතනටත් අර වගේ මේ ඉරි දෙයක් එනවා. හරියට මේ emote එකේ තියෙන තැන ක්ලික් කරලා තියාගන්න. ඊට පස්සේ හරිය දීලා ඕකේ කරන්න. ඊට පස්සේ tap screen කියන එකේ ඔය පැත්තේ settings button එකක් තියෙන ආන් ඒකට ගිහිල්ලා repack කියන එක ඔබලා පල්ලෙහාට කරලා done දෙන්න. ඊළඟට දෙවෙනි එකෙත් එහෙම settings එක ඔබලා ඒ විදිහටම කරන්න. ඊට පස්සේ අපි මේ පැත්තේ හදාගන්න තියෙන ටික හදාගන්න ඉවරයි. ඔතනට අවිල ඉවරලා ඔය permission කියලා තියෙන ආන් ඒක ඔබන්න එකපාරක්. ඊට පස්සේ ඒකේ okay දීලා settings වලින් ගිහිල්ලා keymapper app එක තෝරන්න. ඊට පස්සේ allow modes access කියන එක ඔබා ගන්න. ඊට පස්සේ අපිට තියෙන ගේම් එකට ගිහින් ඉතින් මේක වැඩ කරනවද කියලා චෙක් කරන එක තමයි. දැන් ඔයාලා ගේම් එකට ගිහිල්ලා ඉවරලා training ground එකට හරි loan flare හරි කැමති එකකට ගිහිල්ලා ඔයාලගේ volume up button එක බන්න. එතකොට PC එකේ වගේ emote එක දිගට වැටෙන්න ගන්නවා. පොඩ්ඩක් බලන්නකෝ. මම දැන් ඔය app එක open කරගෙන play කරන එකක් දාලා තියෙනවා. ආන් මේ විදිහට වෙනවා. ඔයාලා හරියට මේක වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ගේම් එක ගැන අලුත් දේවල් දැනගන්න අපේ channel එක subscribe කරලා like එකක් දාලා තියාගන්න. එතකොට අලුතෙන් දෙයක් දාපු ගමන් ඔයාලගේ එකට message එකක් එනවා. අපිත් එක්ක දිගටම නැදී සිටින්න.